ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ හරියටම YouTube channel එකක් හදාගන්න විදිය. ඉතින් YouTube channel එකක් හදාගන්න මුලින්ම ඔයාලා කරන්න ඕන අලුතෙන් Google account එකක් හදාගෙන ඉන්න ඕනේ. ඉතින් මම මේ විදිහට හදාගත්ත Google account එකෙන් මේ යනවා Chrome browser එකට. මම Google account එකක් හදන විදිය ඔයාලට පෙන්නන්නේ නැහැ. ඒක හැමෝම දන්න නිසා. ඉතින් ඔයාලා channel එකක් හදනකොට අලුතෙන් ඒකට අලුත්ම Google account එකක් හදාගෙන ඉන්නවා නම් හොඳයි. මොකද මේ ඒක අර channel එකේ ආරක්ෂාවටත් හොඳයි. ඉතින් ඒක නිසා මම මේ විදිහට account එකක් හදාගත්තා. ඉතින් මෙතන ඔයාලට තියෙන්නේ දැන් YouTube කියලා search කරගන්න. ඒ අලුත් account එකෙන් Chrome browser එකට sign in වෙලා ඒකෙන් ගිහිල්ලා YouTube කියලා search කරගන්න මේ විදිහට. එතකොට ඔයා යන්නේ මේ විදිහට මේ YouTube normal website එකට ගියාම මෙතන තියෙනවා ඔයාගේ account එක. මම මේ mouse එකෙන් පෙන්නන එක. ඔයා sign in වෙලා තියෙන account එක පෙන්නනවා. ඉතින් ඊට පස්සේ මෙතන ඒක click කරාම ඔයාලට පේනවා ඇති මේ වගේ account එකේ නමයි Gmail address එකට යටින් තියෙනවා create a channel කියලා. ඉතින් ඒක මේ විදිහට click කරගන්න. ඒක click කරගෙන මෙතෙන්ට name එක දාගන්න පුළුවන්. profile picture එකක් දාගන්න පුළුවන්. ඒ විස්තර ටික හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මුලින්ම name එක දාලා පෙන්නන්නම් මේ විදිහට. එතකොට මෙතන මේ යට තියෙන handle එකත් ඔයාලට ඕන නම් වෙනස්කමක් කරගන්න පුළුවන්. ඉතින් මම මේකට නමක් හදාගන්න විදිය ඔයාලට කියලා දෙන්නම් ලේසියෙන්ම. ඉතින් මේකට පුළුවන් ඔයාලට ChatGPT එකේ මේ විදිහට type කරන්න give a name for my new cooking channel කියලා. ඉතින් මේ විදිහට type කළා මම මේක මේ යවනවා. එතකොට ඔයාලට පේනවා ඉතින් මේ විදිහට නම් කීපයක් ආවා. හරිද? දැන් මෙතනින් ඔයාලට කැමති නමක් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් මේක බලනවා ඉතින් මේ ඔයාලට ඕන කැටගරි එකට මේ වගේ නම් ගන්න පුළුවන්. ඉතින් give my name, give a new name for my cooking channel කියලා කිව්වහම ඒක cooking channels වලට අදාළ names දෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ tech channel එක නම් tech channel ඒ විදිහට ඕනම කැටගරි එකක fashion නම් fashion, graphic design නම් graphic design ඒ වගේ ඕනම channel එකක මේ ඔය කැටගරි එක දාලා මේ විදිහට ChatGPT එකෙන් ඔයාලට ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මෙතන මෙයා දීලා තියෙන පළවෙනි නම සිලෙක්ට් කරගෙන කොපි කරගන්නවා. ඉතින් ඔයාලට ඕන නම් මේ නම් වල තව වෙනස්කමක් කරගන්නත් පුළුවන්. මම මේක මෙතෙන්ට paste කරගන්නවා මේ විදිහට. එතකොට මේ handle එක අපි මේ විදිහටම තියමු. ඒක ඔයාලට ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි වෙන අයගේ handles එක සමාන වෙන්න බෑ. ඉතින් සමාන නොවි අංක අකුරු දාලා එක එක විදිහට ඔයාලට handle එක හදාගන්න පුළුවන්. දැන් මෙතන create channel දෙන්න. හරි මේ විදිහට පොඩි වෙලාවක් යනවා channel එක create වෙන්න. හරි දැන් මේ විදිහට channel එක හැදිලා තියෙන්නේ. ඉතින් දැන් මෙතන තියෙනවා ඇති මේ customize settings කියලා එකක් ඔයාලට පෙන්වනවා ඇති. මම දැන් දාපු නම spoon and flame කියලා. ඒ විදිහට හැදිලා තියෙන්නේ. ඉතින් දැන් මේ customize channel කියන එක ක්ලික් කරාම මේ විදිහට අපි load වෙන්නේ YouTube Creator Studio එකට. ඉතින් ඊට පස්සේ මේ විදිහට මේක welcome කියලා තියෙනවා. ඒක continue දෙන්න. දැන් මෙතන තියෙනවා අපිට මේකේ හදාගන්න ඒවා මේ විදිහට දැන් මම ප්‍රොෆයිල් පික්චර් එක අප්ලෝඩ් කරලා පෙන්නනවා. ඉතින් ඒකත් අපිට හදාගන්න හරිම ලේසි. AI තාක්ෂණය තියෙන නිසා දැන් name එක මෙතන ඇట్లా තියෙනවා spoon and flame කියලා. මම මෙතන මේ විදිහට යනවා. ඔයාගේ හැම laptop එකම Microsoft Windows තියෙන මේ laptop වල මේ Copilot කියන එක එනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒක Microsoft Store එකෙන් download කරගන්න. ඉතින් මම මේ විදිහට මේ Copilot එකට යනවා. ගිහිල්ලා මෙතනින් අපි ජෙනරේට් කරගන්න බලමු නමක්. channel එකේ නමක් නෙමෙයි මේ ප්‍රොෆයිල් පික්චර් එකක් channel එකට. ඒ වගේ හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට හදාගෙන පෙන්නන්නම් දැන්. ඉතින් මම දැන් මේ විදිහට තමයි මේකේ මේ command එක දුන්නේ generate a profile picture for my new spoon and flame. මේ කියන්නේ ඔයගේ channel එකේ නම දාගන්න මෙතෙන්ට. දාලා මම දැන් මගේ channel එක හැදුවේ මේ විදිහට spoon and flame කියලානේ. spoon and flame YouTube channel ඒ විදිහට දාලා මේ විදිහට මේක දීලා බලමු අපි මෙයා මොන වගේ ෆොටෝ එකක් ඩිසයින් කරලා එවයිද කියලා. ඉතින් ඒක මේ විදිහට එයා හදලා එවයි. ඒකට ඔයාලා අනිවාර්යෙන් මේකට sign in වෙන්න ඕනේ. ඉතින් sign in වෙන්න තියෙන්නේ ඔයාලට මෙහෙම මේ sign in දීලා ඔයාගේ Gmail account එක select කරලා sign in වෙන්න පුළුවන්. ඒ Gmail account එක මේ වගේ Microsoft account ඒවා දීලා sign in වෙලා හදාගන්න පුළුවන් ඒක.
ඉතින් ඒ විදිහට විස්තර දීලා account එක හදාගෙන ඔක්කොම කරගත්තන් පස්සේ මේ විදිහට මේක හැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉමේජ් එක තාම හැදිලා තියෙන්නේ මේ ජෙනරේට් වෙලා. ඉතින් ඔයාලට මේකේ තව විස්තර දීලා තව හොඳට මේක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන්ට මේ විදිහට හදාගත්ත එක මෙතන මේ ඩවුන්ලෝඩ් බටන් එක දීලා ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි දැන් ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. මම මේක මිනිමයිස් කරලා මෙතනින් අප්ලෝඩ් දෙනවා. දැන් අපි මේ ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මෙතෙන්ට දාලා බලමු. මෙතන ඕපන් දෙන්න. දැන් මෙතනින් ඔයාලට සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන මේ රවුමක් වගේ පෙන්වලා තියෙන කොටස තමයි පෙන්වන්නේ YouTube එකේ. ඉතින් මම මේ විදිහටම තියලා ඩන් දෙනවා. හරි දැන් මේ විදිහට ඒ ඉමේජ් එක හැදිලා තියෙන්නේ. ඉතින් දැන් ඊළඟට මෙතන තියෙන්නේ බැනර් ඉමේජ් එක දාගන්න. ඉතින් බැනර් ඉමේජ් එකත් අපි මේ ඕපයිලට් එකට කියලාම බලමු හදාගන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේ විදිහට එතෙන්ටත් මේක කියලා බලමු. හරි දැන් මම මේ විදිහට මේ හදලා දෙනවා generate a banner image for my flame and spoon YouTube channel කියලා. ඉතින් මේ විදිහට නමක් දෙනවා නම් හොඳයි. ඉතින් මේ විදිහට පොඩි වෙලාවක් යද්දි generate වෙනවා image එක. මේ ඒක එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Canva එකෙන් උනත් ඕනනම් හදාගන්න. ඉතින් මම මේ විදිහට තමයි හදාගන්නේ banner size එක image එක. බලමු ටික වෙලාවක් යනවා හැදෙන්න. size එක වෙනස් සාමාන්‍යයෙන් මේක එනකොට ඉතින් ඔන්න ඊට පස්සේ මට මේ විදිහට හැදිලා ඇවිල්ලා තියෙනවා මේ YouTube channel banner image එක. ඉතින් මේක නම් මෙහෙම හදා ගන්නවට වඩා මම නම් කියන්නේ ඔයා Canva එකෙන් වගේ හදාගත්තා නම් හොඳයි. මොකද එතකොට ගොඩක් මේ මීට වඩා quality එකට හදා ගන්න පුළුවන්. ඉතින් මේක මේ තාම generate වෙන ගමන් තියෙන්නේ. generate වුණාන් පස්සේ අපි දාලා බලමු දාගන්න පුළුවන් වේද කියලා. සාමාන්‍ය image එක quality එක නම් හොඳයි. උනාට size එක අවුලක් වෙයිද දන්නේ නැහැ. මම මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි ඩවුන්ලෝඩ් වුණා. මෙතන අප්ලෝඩ් දෙන්න. දැන් මෙතන ඕපන් දෙන්න. හරි දැන් මේ විදිහට මේකේ පොඩි අවුලක් තියෙනවා. මෙතන viewable on all devices කියන එකට එන්න තමයි අපි image එක ගන්න ඕන. එතකොට දැන් මෙතන එහෙම එන්නේ නැහැ නේ මේ image එක. ඒක නිසා මේ පොඩි අවුලක් තියෙනවා ඒකේ. මේ ඒක නිසා ඔයාලා ඒකත් මේ අර Canva එකෙන් වගේ හදා ගන්නවා නම් හොඳයි. මම දැන්ට මෙහෙම දානවා. දැන් image එකත් හරි profile picture එකත් හරි මේ banner image එකත් හරි. profile picture එක නම් හරියට ආවා. අරක මේ ඔයාලා Canva එකෙන් හදා ගන්නවා නම් හොඳයි. ඉතින් මේ මෙතන මම description එක දාගන්නවා. ඉතින් ඒකත් අපිට ChatGPT එක භාවිතයෙන් හදා ගන්න පුළුවන්. ඒකත් මම ඔයාලට පෙන්නන්නම් හදා ගන්න විදිය. මේ විදියට ඔයා යන්න මේ ChatGPT එකට. දැන් මෙතනින් දෙන්න මේ create this. දැන් මේ විදියට මේ create a description for my spoon and flame YouTube channel එක යන වගේ channel එකේ නම දාලා YouTube channel කියන මෙහෙම දෙන්න. දැන් මේක දීලා බලන්න මෙයාලා description එකක් හැදුවා. ඉතින්
ඒ විදිහට තමයි ඒක එන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ඩිස්ක්‍රිප්ෂන් එක තාම මේක හැදෙනවා මං හිතන්නේ. දැන් මේක අපි කොපි කරගන්න ඕන. කොපි කරගෙන මෙතෙන්ට මේ පේස්ට් කරගන්න තමයි තියෙන්නේ. මෙතන වෙල්කම් කියන තැන ඉඳලා කොපි දෙන්න. මෙතෙන්ට පේස්ට් කරන්න. හරි දැන් ඒකත් මේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකත් හරි ඉමේජ් එකයි ඔක්කොම දැන් හරි. දැන් ඊළඟට තියෙන්නේ මෙතෙන්ට මේ ඔයාලට පුළුවන් ඕනනම් මේ ලින්ක්ස් ඇඩ් කරගන්න. ඔයාගේ YouTube channel links ඇඩ් කරගන්න පුළුවන්. YouTube channel එකට ඒ කියන්නේ අනිත් social media links ඇඩ් කරගන්න පුළුවන්. Facebook නම් ඒ වගේ එතෙන්ට ටයිටල් එක දාලා ඕන Facebook නම් මෙහෙම Facebook කියලා link එක copy කරන් ඇවිල්ලා දාන්න පුළුවන්. ඉතින් ඒකත් ඒ විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. ඊළඟට ඊමේල් එකත් ඔයාලට ඔයාගේ මේ channel එකේ ඊමේල් එක දාන්න එපා. ඒක හැක් වෙන්න උනත් පුළුවන් නිසා එහෙම ඊමේල් එක දාන්න එපා. වෙන account එකක් හදලා ඒකේ ඊමේල් එක දාන්න. ඉතින් දැන් මෙතන තියෙන වීඩියෝ වෝටර්මාක් කියලා එකක්. ඉතින් ඒකත් මොකක්ද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඒ කියන්නේ වීඩියෝ එක ප්ලේ වෙන අතරේ නිකන් පොඩි බැජ් එකක් වගේ ඉමේජ් එකක් පේන විදිහට හදන්න පුළුවන්. ඇනිමේෂන්ස් දාන්න බෑ. ඉතින් මම ඒකටත් දාගන්නවා අර මේ මං ගත්ත ඉමේජ් එක කියන්නේ මේ අර මම ගත්ත මේ ප්‍රොෆයිල් පික්චර් එකට ඉමේජ් එකක් අන්න ඒක දාගන්නවා මෙතෙන්ට. ඉතින් ඒක දාන්න බෑ මේ මොකද MB වලට MB එකකට වඩා අඩු ඉමේජ් එකක් තමයි යූස් කරන්න ඕන වෝටර්මාක් එක දාද්දි. ඉතින් ඒ වගේ ඉමේජ් එකක් ඔයාලට දාලා තියාගන්න පුළුවන්. ඉතින් ඒක MB එකට වඩා වැඩි නිසා ඒක දාන්න බෑ. දැන් මේ විදිහට මේවා ඔක්කොම සේව් වෙලා තියෙන්නේ. දැන් view channel ගිහිල්ලා බලමු. ඒ ටික සේව් වෙලාද කියලා. මෙතන publish දීලා view channel යන්නේ. ඉතින් මෙතන more about this channel ගියාම මේ විදිහට හැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ විදිහට දැන් ඔයාලට පේනවා ඇති YouTube channel එක හැදිලා තියෙන්නේ. දැන් මෙතන profile picture එක ඇවිල්ලා තියෙනවා. මේ banner image එක අපි හදාගත්ත එක. ඊට පස්සේ description එක ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට දැන් channel එක හදාගෙන ඉවරයි. දැන් මෙතන ඔක්කොම ටික publish කරලා save කරලානේ තියෙන්නේ. ඒක මතක තියාලා save කරගන්න. දැන් මෙතන තියෙනවා මේ settings කියලා එකක් යට අන්න ඒකට යන්න. settings වලට ගිහිල්ලා ඒකෙත් හදාගන්න ඕන ටිකක් තියෙනවා. මෙතන මේ channel එකේ country එක දාගන්න ඔයාලා මේ ශ්‍රී ලංකා කියලා. එන බලමු ශ්‍රී ලංකා. මතක ඇතුව මේ channel එක තියෙන country එකත් හදාගන්න ඕන ඔයාලා. මේ විදිහට ශ්‍රී ලංකා දාලා මෙතෙන්ට keywords දාන්න පුළුවන්. එතකොට ඒක මම ඔයාලට ඊළඟට කියන්නම්. දැන් මේකට keywords ගන්න ඔයාලට තියෙන්නේ ඒකටත් ChatGPT එක use කරන්න පුළුවන් අපිට. මේ විදිහට මෙතන type කරන්න give keywords for my මේ my දැන් මෙතන මේ විදිහට ඔයාලට ඇවිල්ලා ඇති මේ general keywords කියලා ටිකක් දීලා තියෙනවා. ඉතින් අන්න ඒ ටික මේ copy කරගන්න මේ විදිහට මම මෙහෙම copy කරගන්නවා. මේ කීපයක් දාගන්නවා මම. දැන්ට ඔයාලට ඕන නම් ඔක්කොම copy කරගන්න පුළුවන්. මම දැන්ට එම කීපයක් දාලා පෙන්නනවා ඔයාලට මේ මෙතෙන්ට paste දෙන්න. හරි දැන් මෙහෙම මේ විදිහට මේක දාගන්න save දුන්නාම ඒකත් හරි. දැන් මෙතන ආයෙත් settings වලට යන තව ටිකක් තියෙනවා හදාගන්න මේකේ. දැන් channel එකේ country එක දාලා තියෙන advanced settings වලට මෙතෙන්ට දාන්න ඕන මේ ඔයා kids වලට
මේ හරියන කන්ටෙන්ට් විතර නම් හදන්නේ. මෙතන yes set this channel for made for kids කියන එක මේ ටික් කරලා save දාන්න ඕන. එහෙම නැත්නම් මේ no set this channel not made as kids කියලා ඒක දාන්න ඕන. ඉතින් ඒ විදිහට ඒවා දාගන්න පුළුවන්. ඉතින් I want to review these settings for every video කියන එක දාලා තිබ්බහම ඔයාලට මේ වීඩියෝ එක දානකොට අහනවා මේක kids ලාගේ එකක්ද නැත්නම් සාමාන්‍ය මේ හැමෝටම බලන්න පුළුවන් එකක්ද කියලා. ඉතින් ඒක ඒ විදිහට මම තියාගන්නවා. මෙතන feature eligibility කියන එකට ගියාම ඔයාලට මේකේ මේ features activate කරගන්න පුළුවන්. මෙතන මේ permissions මේකෙන් ඔයාලට add කරගන්න පුළුවන් තව කට්ටිය managers ලා වගේ channel එකට. ඉතින් ඊළඟට මෙතන මේ ඒ වගේ දේවල් තමා කරගන්න තියෙන්නේ. ඊළඟට බලමු අපි මේක මේ වෙරිෆයි කරගන්න ඕන වෙයිද කියලා. වෙරිෆයි කරනකොට ඔයාලට මේක වෙරිෆයි කරන්න වෙන්නේ මේ අලුතෙන්ම වීඩියෝ එකක් දානකොට තමා වෙරිෆයි කරන්න වෙන්නේ. දැන් මේ විදිහට channel එක තියෙනවනේ හැදිලා. එතකොට මෙතන මේක වෙරිෆයි කරන්න තියෙන්නේ ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් දානකොට තමයි ඔයාලා වෙරිෆයි කරන්න ඕන. ඊළඟට මෙතන මේ earn කියන එකට ගියාම ඔයාලට පේනවා මේ යටම තියෙනවා eligibility එක ඒ වගේ දේවල්. දැන් මෙතන මේ two step verification එකත් ඔයාලා අනිවාර්යෙන් ඔන්න එකේ තියාගන්න ඕන. මොකද YouTube channel එකේ ආරක්ෂාවට ඒක හොඳයි. account එකෙත් mobile phone number add කරලා two step verification දාලා මේකෙත් two step verification on කරලා තියාගන්න. ඉතින් මෙතන මේ ඒ දේවල් ටික තමා හදාගන්න තියෙන්නේ අනිත් ටික channel එකේ. ඉතින් මම ඔයාලට channel එක verify කරගන්න විදිහ ගැන ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් ඔය විදිහට තමයි හරියටම channel එකක් හදාගන්න YouTube channel එකක්. ඉතින් දැන් මේ විදිහට මගේ channel එක හරියටම හැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතෙන්ට ගියාම ඔක්කොම මේ description එක name එක ඒවා මේ ඔක්කොම හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා මගේ comment section එකට දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. දැනට මගේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඊළඟ දවසේ මම ඔයාලට වීඩියෝ එක අරන් එනවා හරියටම මේක වෙරිෆයි කරගන්නේ කොහොමද කියලා YouTube channel එකේ. ඉතින් අදට සියලු දෙනාටම සුබ දවසක්. ඊළඟ දවසෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.